ඒ මොකද බං දැන් ඉතින් වෙන්නේ? එන්නවා බං ඉතින්. දැන් ඉතින් ජීවිතේම පායලා බං. දැන් එක්සෑම් උත් වෙනවා නේ බං මොනවා කරන්න කියලා තාම හිතා ගන්න බෑ. ඔව් ඉතින් මට එක කාලයක් ඉතින් ගෑණියෝ ලොකු වෙලා හිටියනේ බං ඉතින්. පිස්සුද බං ඒව නෑ බං ඉතින්. ඒ ඵලයන් බං යන්න අපිනේ බං දන්නේ. හරි හරි ඉතින් අපිනොත් ඉතින් කොල්ලෝනේ බං ඉතින් අපිටත් ඉතින් වැරදිින් සත්තරදීන් වෙනවා ඉතින් ඒ වගේ දේවල් වල. ඒ ඇයි බං දැන් හවස් වෙනවා බං දැන් මම ගෙවල් වල ගැටි. ඔව් බං යමක්. හෙලෝ දැන් ගෙදර යන්න හදන්නේ. මේ කවුද බං ආයේ කෙල්ලෙක් නෑ බං මං ආවට පස්සේ ගන්නම් කෝල් එකක්. මිස්සුද බං එහෙම කවුරුත් නෙවෙයිව. මේ අද බෑම එක්ක හවස් කරලා යන්න බං. ඔයාල බං දැන් යන්න පුළුවන් නේද? මේ බෑ බං අද මම පට්ට අවුලෙන් බං ඉන්නේ. ඇයි බං? අර ඕක අවුලෙන් ඉන්නේ නෑ. අව කොහොමද උඹත් එක්ක මගේ එකක හැමතැනම ගියම උඹට උඹේම කියලා ඉඳපු එක කොහොමද? ඒ ඊයේ පොඩි ප්‍රශ්නයක් වුණා. මොකක්ද උනේ? අහවංග සීන් එක. හෙලෝ දැන් ගෙදර යන්න හදන්නේ. මේ කවුද බං ආයේ කෙල්ලෙක් නෑ බං මං ආවට පස්සේ ගන්නම් කෝල් එකක්. මිස්සුද බං එහෙම කවුරුත් නෙවෙයිව. ආයි මේ ඒ වගේ දේවල් කියවන්න ඉන්න බං අපිටත් බලවගෙන හරිද? මත් ඇත්තට අපිට මේ හරියන්නේ. අය මොනවද කියයි? දොයි කියන්නේ මටත් බලවගෙන හරිද මගේ තරහ. පාරවල් ළඟ දාලා ඔය බං නේ. ඊළඟ බලන්න. අනේ යන්නේ අම්මා කේයා කියවලා. ඉතක් කමාරේ